හෙලෝ. හෙලෝ මිස් මම පානදුර ඒජන්සි මට කෝල් එකක් තිබ්බ මේ නම්බර එකේ. රයිට් රයිට්. ඔයගොල්ලන් ගාව ඉන්නවද මේට්ලා ගන්න? ඔව් මිස් කොහෙද ගෙදර තියෙන්නේ? මං කඩුවෙල. මොනවාද මිස් කරගන්න තියෙන වැඩ? මගේ ගෙදර උයන පිහන වැඩ සහ ගෙදර ක්ලීන් කරලා ඒ වැඩ තමයි. එතකොට මේ දැන් මිස් කියන්නේ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද මිස් ගෙදර? මමයි බබාලා දෙන්නේ හස්බන්ඩ්. බබාලගේ වයස කීයද? බබාලා ඉස්කෝලේ යනවා. බබාලා කෙනෙක් ග්‍රේඩ් 5 අනිත් කෙනා ග්‍රේඩ් 3. යාලා දවල් දවසේ නෑ ඉස්කෝල් යනවා. ඔව්. මිස් ජොබ් එකක් කරනවද? ඔව්. ආ. එතකොට තට්ටු දෙකේ ගියද තනි තට්ටුවේ ගියද මිස්? සටු දෙකේ ගියා. ආ. උයන්න ඕනේ නේද දෙන කෙනා? ගෙදර උයන්න ඕනේ පිරිසිදු ගෙවල්. කරන්න ඕනේ. ඔව්. අවසරේ බබාලත් එක්ක පොඩ්ඩක් ඉන්න ඕනේ. හවස් වරුවේ එහෙම ලොකුවට රැඳෙන්නේ නැහැ. මොකද යාලා ආෆ්ටර් ස්කූල් ගෙන් එනකොට 5:00 වෙනවා. හරි. පැය කීයක් ඉන්න ඕනේද බබාලත් එක්ක යා? බබාලත් එක්ක ඉන්න අවශ්‍යතාවයක් නැහැ. උයන පිහන ටික කරාම ඇති. ඔව් ඔව්. ඒ එනෙක් කියන්නේ මම වර්ක් කරනවා කියන්නේ මම ෆුල් ටයිම් වර්ක් කරන්නේ නැහැ. ඔව්. මම ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. ආ හරි. එතකොට මිස් මේ දැන් තට්ටු දෙකේ ගන්නේ ඔව්. ලොකු ගේද සාමාන්‍ය ගේද? සාමාන්‍ය ගෙයක්. වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්නේ? සාමාන්‍ය වැඩපළ කරන් ඉන්න පුළුවන් අවුරුදු 45ක් ඕකේ. ඒ වගේ නේද? ආ. එයාට ඉන්න කාමරයක් ඇඳක් ෆෑන් එකක් ඒ මොකද? තියෙනවා සියල්ල තියෙනවා. මොකද මගේ කලින් හිටියා මේට් කෙනෙක්. එයා රට ගියා. ඒකයි උනේ. එයා ගොඩක් කල් හිටියද මිස්? ඔව් එයා අවුරුදු 6ක් හිටියා. ආ එතකොට මොකද මිස් මගේ දැන් බබාලා බලාගත්තේ එයා. ඒ කාලේ ඉඳන් ඊට ආ පස්සේ බබාලා ඉස්කෝලේ යනවනේ දැන් ඊට පස්සේ එයා දැන් මාස 3ක් විතර වෙනවා එයා රට ගියා. ආ එතකොට මිස් මේ මාසෙකට දවස් කීයක් මිස්ට නිවාඩු දෙන්න පුළුවන්ද? කොහොමද යාලා ඔයගොල්ලන් කොහොමද මේගොල්ලන්ට අපේ දෙන්නේ සාමාන්‍ය? මාසෙට දවස් 3ක් හරි 4ක් හරි ඔව් දෙන්න කියලා දෙන්න. ඔව් මගේ කලින් හිටපු කෙනත් එහෙමයි අමොන්රාගල කෙනෙක් එයා ගියේ මාසෙට දවස් 4යි. මාසෙට දවස් 4ක් දෙන්න පුළුවන් නේද? පුළුවන්. එතකොට මිස් මේ සැලරි එක කීයක් දෙනවද? කොහොමද ඔයගොල්ලන්ගේ ගණන් යන්නේ? මෙහෙමයි සාමාන්‍ය මිස් 50යි 60යි අතර යන්නේ. ඔව් මට සාමාන්‍ය 50ක් දෙන්න අවුරුදු පුළුවන්. මෙහෙමයි අවුරුදු ඔය 35 45 වගේ අර හොඳට වැඩ කරන්න පුළුවන් හ්ම් කෙනෙක් හ්ම් සාමාන්‍යයෙන් හ්ම් 55ක් විතර ඉල්ලනවා. හ්ම් සමහර අය ඉන්න 50ට වැඩ කරන අය. හ්ම් සමහර අය විතරයි. ඉතින් අර සමහර අය නම් මෙහෙමයි දැන් මේ මම ඉස්සෙල්ලා බලන්නත් එපා යාගේ වැඩ ඔව් තත්ත්වෙත් නේද ඔව් මට ඔව් මම 50 මං ඇත්තටම 50ක් ගෙවනවා මට ඕකේ මොකද මං දැනට ටෙම්පරරි කෙනෙක් ගේනවා රැට දවසට 1600ක් දීලා ඔව් මට අවශ්‍යතාවය තියෙන රැයට එහෙම එපාර අපි ඇත්තටම රැයටනේ ගෙදර රැඳෙන්නේ ඔව් එතකොට කෑම ටික ඒ ටික හරියට ඕන නිසා තමයි මං ආයෙ මේ නවත්ත ගන්න කෙනෙක් හොයන්නේ එතකොට ඒ වැඩ ටික හරියට වෙනවද කියලා බලලා තමයි මට ඩිසයිඩ් කරන්න වෙන්නේ ගාන නේද? මොකද ඔව් සමහරු ඉන්නවා බාගෙට වැඩේ වෙනවා ෆෝන් වල ඉන්නවා අර එහෙම ඒවත් තියෙනවනේ. ඔව් මට 50 ඕකේ මම 50 කොහොමත් ඒක ඩිසයිඩ් කරලා තියෙන 50ක් දෙනවා කියලා. එතකොට මේ හරි පැහැදිලි. මේ එහෙම වුණොත් මිස් මෙහෙමයි දැන් අපේ සර්විස් හ්ම් එක යන්නේ හ්ම් WhatsApp group එකක් කරා. ආරයි. ඒකෙදී දැන් මිස් එකට ජොයින් වුණා කියලා හිතන්නකෝ. ඔව්. මිස්ගේ ෆෝන් නම්බර් එක කිසිම කෙනෙකුට ගෲප් එකේ ඉන්න මිස්ලා වගේම කස්ටමර්ස්ලා විතරයි ඒකේ ඉන්නේ. කිසිම කෙනෙකුට පේන්නේ රයිට් ඕකේ. නැහැ. එතකොට දැන් අපි ගාවට එන ගෑනු කෙනාගේ විස්තර සම්පූර්ණ සහිත ෆොටෝ සහිත ප්‍රොෆයිල් එක අපි ගාවට එන හැමෝමගේම ප්‍රොෆයිල් එකකට දානවා. අපි ඔයාලලා ලියන්නේ ඒකෙන් කොහේ අයද? මුළු ලංකාවෙම අපි කට්ටිය ගෙන්නනවා. ඒ කියන්නේ සිංහල ටැමිල් දෙකම. ඔව් ඔව්. එතකොට ඒ දාන ප්‍රොෆයිල් වල මිස්ට ඒක ප්‍රොෆයිල් එකක් බලලා සම්පූර්ණ තීරණයක් ගන්න පුළුවන් එයා අපේ ගෙදරට ගැලපෙනවද නැද්ද කියලා. රයිට්. එතකොට ඒ ප්‍රොෆයිල් එක දාලා සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ ඇතුළත අපි කියන්නේ හ්ම් අපිට ඒ ප්‍රොෆයිල් එකට ලයික් එකක් දාන්න. එතකොට හ්ම් අනිවාර්යයෙන්ම අපි ඒ ඉන්න ලේඩිත් එක්ක වීඩියෝ කෝල් එකක් එළින්ම අරන් දෙනවා කතා කරන්න. රයිට්. එතකොට මිස් කැමති නම් හ්ම් ඒ වෙලෙම ගන්න පුළුවන් එයා. ඒ වගේම රයිට් අපි හිතමු රයිට්. එයා ගත්තා කියලා. ඔව්. ගත්තට පස්සේ මිස්ටර් දැන් හ්ම් සතියක් දෙකක් වැඩ කරගෙන යද්දී තේරෙනවා මෙයා හරි නැහැ කියලා.
ඔව්. ඒ කියන්නේ හරි නැහැ කියන්නේ අපි හිතමු උයනේවක් ඔව්. රසට උයන්නේ නැහැයි කියලා. වෙන ඔව්. ප්‍රශ්න නෙවෙයි. ඒ කියන්නේ අපි එයාලගේ ඔව්. සියලුම නෝමලි තොරතුරු බාරකාරයන් විස්තර ග්‍රාම සේවා රෙජිස්ට්‍රේෂන් ඩෙන්ටි කාඩ් කොපීස් ඒ හැමදේම අපි ඔයාලට දෙනවා. ඒ අපි රයිට්. ඇග්‍රීමන්ට් එකක් ගහලා ඒ ගෑනු කෙනා ගැන වගකීමක් අරන් තමයි දෙන්නේ. හැබැයි අර වැඩ සම්බන්ධව දවස් 15ක් වෙනම දෙනවා හැමෝටම. ඒ රයිට්. ඒ දවස් 15 ඇතුළත අපි හිතමුකෝ මිස් කිව්වොත් මෙයා හරියන්නේ නැහැයි කියලා. ඔව්. එතකොට අපි කියන්නේ අපි ඒ ගෑනු කෙනාට කියලා කතා කරලා ඒ ගැන මේ ඒජන්සියෙන් වෙන කෙනෙක් මිස් අර ප්‍රොෆයිල් බලන ගමන්නේ දැන් ඉන්නේ මිස්. මිස්ට හොඳ කෙනෙක් ආයෙ තෝරගෙන හරියට කතා කරලා සුවදව මාරු වෙනවා අපි. එතකොට මේ ගෑනු කෙනාට බනින්න කරන්න දෙයක්වත් නැහැ. මිස්ට ස්ට්‍රෙස් එකකුත් නැහැ. එයා අකමැති කිව්වත් මිස් කරන්න තියෙන්නේ. එයා අපි ගාවට එවලා වෙන කෙනෙක් ගන්න එක ගෲප් එකේ. රයිට්. පැහැදිලිද? අපි එතකොට දැන් අර ගෲප් එකේදී මිස් එතකොට ඒ ගෙදර අයට පැහැදිලි කරන්න අපිත් දැන් මේ කියන කාරණා කියනවා. මිස්ට ගන්න බැරි වුණත් අපිත් වෙනම කෝල් ගන්නවා. වෙනම කෝල් එකක් අරගෙන මිස්ට ගැලපෙන ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් අපි කියනවා ගෲප් එකේ ප්‍රොෆයිල් තියෙනවා බලන්න කියලා. හැබැයි හදිස්සියේ හරි කියන්නේ මිස්ටේක් ඉඳලා අර ලස්සනට වැඩේ කරගන්න පුළුවන් අර කෙනෙක් හම් වෙනකන් දවස් දෙකක් මහන්සි වෙලා අර ප්‍රොෆයිල් ටික පොඩ්ඩක් බලලා තෝරගත්තා. ඒතර මිස්ටර්ත් අර සමස්ත ගෑනු අයගේ දැන් අපි හිතමු ප්‍රොෆයිල් 10ක් 15ක් බලනකොට අර මිස්ටර් අවබෝධයක් එනවනේ මේ ඉන්න ක්‍රවුඩ් එක ගැන. ඒතර ඒ ක්‍රවුඩ් එක ගැන හොඳ අවබෝධයක් අරගෙන කෙනෙක් තෝරගත්තම අර එයා ගොඩක් කල් ඉන්නවා. දරුවන්ටත් එතකොට ආදරේ හදිස්සියක් වුණත් දැන් මෙහෙමනේ මොනවා වුණත් දරුවෝ නොබලා ඉන්න බෑනේ මොකක් හරි නේද? අනිවාර්යෙන්. එතකොට එහෙම දරුවන්ට ආදරේ කෙනෙක් නැත්නම් තාම කීයක් හරි වැඩිපුර දුන්නත් මිස්ටර් ප්‍රශ්නයක් නැහැනේ. නෑ ඇත්තටම ඒකයි මොකද මම මේ සමහර වෙලාවට එළියට යනවා. එතකොට මට පොඩ්ඩක් එයාට කියලා යන්න පුළුවන් නේ මෙයා පොඩ්ඩක් බලන්න කියලා. ඔව් එතකොට සහ තව අනිත් එක මේ වෙන්න ඕනේ වැඩේ මේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් එපා. අන්න ඒකයි. අන්න ඒකෙන්ද මිස්ටර් ප්‍රොෆයිල් බලන්න හොඳ ප්‍රොෆයිල් එකක් આવොත් මිස් 55ක් හරි දවසට 2000ක් හරි 60ක් හරි එහෙම ඔෆර් කරන්න. එතකොට එයාලා ටක් ගාලා එනවා. මොකද සමහර ගෙවල් වලින් අර එහෙම අයට ඔෆර් කරාම ඒ කට්ටිය ටක් ගාලා යනවා මිස්. මොකද අනිත් එක මිස්ලටත් එතකොට අර ට්‍රබල් ෆ්‍රී සර්විස් එකක්නේ. අපි කොයි වයසක කෙනෙක් ඔය වැඩි ළමයින්ට කැමති නැති කෙනෙක් සමහරට ගත්තොත් ඔය මිස්ගේ ඔය අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් මේ මිනිස්සයා මට ඔයා මිස්ම ළමයි ටික ආයි මිස්ටර්ව අරන් යන්න වෙනවා. අර වගකීමක් දෙන්න බෑ කියලා හිතනොත් නේද? මේකෙන්ද අපි අර සර්විස් එක තුල මිස්ටර් සම්පූර්ණයෙන්ම ඉතින් ඒ කියන ගෑනු අයටත් ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට යාලට බැරි නම් අපි කාට ඇවිල්ලා වෙන තැනකට යන්න පුළුවන් නේ. මිස්ටර්ට ප්‍රශ්නයකුත් නැහැ ගෑනු අයට ප්‍රශ්නයකුත් නැහැ නේ. ඒකට අපි ඒක සුහද මාරු වෙලා අර ගැල්පෙන කෙනා තෝරගත්තොත් එයා කාලයක් ඉන්නවා. ඉතින් අපි තමයි ගෑනු අය සමහර කම්ප්ලේන් කරොත් අපි ඒවත් මිස්ටර්ට කියනවා මෙන්න මෙහෙම ගැටලු ටිකක් කිව්වා ඒක හදාගන්න. මොකද සමහර ඒවා මූන්ට කියන්න කැමතිත් නැහැනේ ඔයාලගේ. එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. මිස්ලා ගෙදර හොඳ ගෙදරක් වෙන්නේ නැති නැත්නම් එක්කෙනෙක් අවුරුදු 6ක් ඉන්නේ නැහනේ. එයා හිටියා ඇත්තටම එයා මොනරාගල ළමෙක් මේ එයා අවුරුදු 6ක් හිටියා. පහමාරක් හිටියා. පහමාරෙන් ගිහිල්ලා එයා පාස්පෝර්ට් එක හදාගෙන ආයෙ මාස 6ක් ඉඳලා තමයි ගියේ. එතකොට මිස් හරි. එතකොට